නන්නම් ගොඩක් තියෙනවා. නන්නම් ගොඩ ගෙදරට එකක් කියනවා පිට ගියාම තව එකක් කියනවා. බුදුහාමේ බං නම් ගොඩයි නේද? ඔව්. පිට ගියාම හින්දි නමක් තියෙනවා. හින්දි ඒ මොකක්ද? අසුචාරත්තිකේ මුත්‍රාංජලි. මුත්‍රාංජලි මේ අහසෙන් පොළවට නැගී අද මේ දැන්දට ආරම්භ කරන්න නැතුව ඉන්නේ. මොඩේ කිනලා මොන එක කුරුලාවක් නැහැ. ඒ මොකෝ? අයි පියුමේ හන්සි මාලිගේ ක්‍රීම් එක ගාව. ක්‍රීම් එක ආයි බණ්ඩ කියලා කතා කළේ ඉතාමත් වැදගත් රම්‍ය අවස්ථාවක්. 2024 වර්ෂයේත් ලැබුවා වූ අලුත් අවුරුද්ද කළු බෝවිල කොහොල ගම්වාසී සියලු දෙනාටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතන්නේ වර්ෂ ගණනාවක් මුළුල්ලේ මේ ගම්වාසීන් විසින් මම හිතන්නේ අන්‍යෝන්‍යාධාර සමිතිය විසින් 57 වෙනි වසරට මේ කතුරුවන්චිල්ලා මාලා මේ ස්ථානයේ ඉදි කරවාගෙන සියලු දෙනාටම දැක බලාගෙන උදෙසාත් සියලු දෙනාටම මේ පැදීම උදෙසාත් කටයුතු සලස්වලා තියෙන බොහොම සුබ අවස්ථාවක්. මම හිතන්නේ මේ වර්ෂයේ ටීවී එකෙත් බැලුවා කොහෙවත් කතුරුවන්චිල්ලාවක් නම් පෙන්වුවේ නෑ. ඉතින් මම දැක්කා YouTube එකේ මේක දාලා තියෙනවා. Facebook එකේ ආදී දාලා තියෙනවා. ඉතින් මේ ගම් ප්‍රදේශයේ මේ කටයුතු කිරීම ගැන විශේෂයෙන් ඒනේ සමිතියේ සමාජික මහත්වරු සියලු දෙනාටම ගම්වාසී පළාත්වාසී අතහිත දීලා කටයුතු කරන්නා සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ න්‍යාකාරයේ සෞන්දර්යාත්මක කටයුතු කිරීම ගැන අන්න හරි. ගිය වර්ෂයේත් මම හිතන්නේ මෙතනින් එහා පැත්තේ ප්‍රදේශයේ තිබ්බා. ඉතින් දානේ දින මහා වැස්සක් වැහැලා ආශිර්වාදය ලැබුණ ඇති වෙන්න. ඔව්. ඒ ගුරුනාන්සේ මේ වර්ෂයේ මේ කටයුතු තුරුම් ප්‍රධාන දෙවි දේවතාන් වහන්සේලාගේ ආශිර්වාද බලෙන් සත්පත්ති මෑන් වහන්සේගේ ආශිර්වාද බලෙන් මේ කරන්නා වූ ආශිර්වාදයෙන් සියලු දෙනාටම සැප සතුට යස ඉසුර ලැබීමෙන් තම තමන් නමින් කරන කියන රැකී ආරක්ෂා විලඳ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු භාවය ඇති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ස්ථානය ලබා දුන්නා වූ ඒ ධම්මික මෝටර්ස් අධිපතිතුමාටත් එනේ නෝනා මහත්මිය ඇතුළු පවුල් පෙළ වාසීන්ට ගෞරවනීය ස්තුති පුද කරනවා. ලබන වර්ෂයේත් මේ ස්ථානයම ඇරලා දෙන්න කියලා. ඔව් කොච්චර කළත්. ඉතින් උරාන්සේ තුමාලාට දීර්ඝාස ප්‍රාර්ථනා කරමි. මේ අවස්ථාව අපගේ මේ තෝත්‍රය අවුරුදු ගණනාවක් මුළුල්ලේ බාර දෙන්නා වූ ගණේවත ඓතිහාසික දේවාලයේ හතර මහා දේවාලාධිපති ඇරැව්වල පත්තිනි දේවාලයේ අධිපති සත්කීර්තිමත් ගරු කටයුතු කරන්නා වූ මුලදේන්ද්‍ර සාමදාන විශ්වකාර තැන්පත් ඒ ඇරැව්වල වැලිවත්ත මහේ සුදේශ වැලිවත්ත කප් මහත්මයා එතුමා විසින් ඒ කිරිත්‍රියේ මංගල්‍ය උපසිද්ධ කරලා ආශිර්වාදය ලබා දුන්නා. ඉතින් එතුමාගේ අවසර ලබා දුන්න අපිට මේ කටයුතු කරගෙන යන හැටියට එතුමා දාන දෙන්න නැවත එනවායි කියලා. ඉතින් එතුමා සිහිපත් කරමින් ඒ වගේම එතුමා විසින් මේ ස්ථානට ගෙන්න ගන්න ලද්දා වූ ඒ හෝකන්දර අසරත් මහත්මයා නොහොත් අප ආදර ගෞරවයෙන් හඳුන්වන්නා වූ චෝටි මහත්මයාගේ පුත්‍රාත්මය වන්නා වූ රංජන මහත්මයා යන ඔබතුමා ඒ ඔබතුමාගෙන් අවසර ලබාගෙන ඊට දෙවන කොට අපගේ මහේ සුදේශ වැලිවත්ත කප් මහත්මයාගේ ඥාති පුත්‍රාත්මය වන්නා වූ අපගේ ජයසංක මහත්මයා ඔබ දෙපළ තමයි මම හිතන්නේ වර්ෂ ගණනාවක් මුළුල්ලේ මාත් එක්ක මේ ස්ථානට සහභාගී වෙලා මේ ගරාක් ශාන්ති කර්මය කරලා දෙන්නේ. දෙපළකින් අවසර ලබාගෙන ඉතින් අන්‍යෝන්‍යාධාර සමිතියේ
ඒ සභාපතිතුමන් ලේකම්තුමන් භාණ්ඩාගාරිකතුමන් ප්‍රධාන ඒ සියලු දෙනා සිහිපත් කරමින් අවසන් ලබාගෙන ඉතින් අපිට බොහොම හිතවත් අපගේ සැන්ඩෝ මහත්මයා වෙන කල්පනාවක ඉන්නේ අපෝ යෝ ඉතින් අපගේ සැන්ඩෝ මහත්මයා සිහිපත් කරමින් අවසර ලබාගෙන ඒ වගේම අපි මේ කලාවට බොහොම ආදරය ගෞරවය දක්වන්නා වූ ඉතින් අපි ආවොත් නැත්නම් අපිට තෑගි භෝග දෙනවා ඉතින් අපගේ සරත් මහත්මයා ඉතින් එතුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා එතුමා සිහිපත් කරමින් අවසර ලබාගෙන එතුමාගේ ආරාධනාවකුත් තියෙනවා ඉතින් කටයුත්ත අමාරේ තිරසපාදයක් කියන්න කියලා ඕ අපි සෙනගට කියලා එතුමාට එකක් කියනවා ඉතින් සිහිපත් කරමින් අවසර ලබාගෙන රැස් සිටිනා වූ ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දරුවන් ඇතුළුව ඒ ගුරු භාවතුන් ඇතුළුව ගම්මාසී සියලු දෙනා එක විට අවසර ලබාගෙන මේ පූජාව උපසිද්ධ කළා මහා වේස් බැඳලා ඇවිල්ලා වේස් පාලා අවසානයේ සියලු දෙනා ඒ පුද පඬුරල් ලබාගෙන සෙත් සාන්ති කරලා දොද්දුරු කරන්නයි තියෙන්නේ. ඉතින් පූජාවට අපිට 12 වෙනකන් කාලය දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා දාණය දෙන්නත් ඕනේ කියලා. ඉතින් අපි බලනවා මේ කාල සීමාවට මේ කටයුත්ත අමාර කරන්න. ඉතින් මේ පූජාව උපසිද්ධ කළා අඩුවක් පාඩුවක් නොකොට දොද්දුරු කළා සැපත උදාපත් කරලා දෙන්නයි තියෙන්නේ. මේ හැත්තේනවා පිට දිගේ අනේ ඔව් ඇයි අවුරුදු කාපුවා තමයි එන්නේ මේ අනේ ඔව් ගුරුනාථලා වෙලාවට තෙල් බේරෙනවා අම්මේ යෝ කෑවෙම කීරි මේ දවස්වල නිකන් දෙන හින්දා ඒක තමයි ඔය තෙමේ ඉතිලා තියෙන්නේ අයිස්ක්‍රීම් කාලා ගුරුනාථේ ඔය ගාන්ටි ගානන් 138 පාර ගෙදර උන්දර පපියා හේකුත් දීලා ඉන්න තිබ්බා. මේ නැගිනියෝ ටික දකින්නකොට මතක් වෙනවා. අනේ වෙනදාට 7ක් ඉන්නවා. ලබන සැරේ එක්කෙනෙක් වගේ අඩු වෙයි තව. ඒ 3 දෙනා තව අවුරුදු 2ක් යනවා කසාද බැඳලා යනවනේ බං. ඊට පස්සේ ගෙදර ගෑණි අඳින්න දෙන්නේ නැහැ. ඒතර ගෙදර ගෑණි පිරිමියට අදිනවා. කොල්ලෝ අපි ඔක්කොම ගෑනු වෙනවා අනේ ඇත්තම කතාව කියන්නේ මනං කල්පිතයි හැබැයි ගුරුනාන්සේ එහෙම නෙමෙයිද ඉතින් වැදගත් පූජනීය ස්ථානයක පවත්වන්නා වූ අන්න හරේ ගරා යකයි කිව්වට යකෙකුට බෑ දෝෂයක් දුරු කරන්න මේ තෙතරා දේවතා කොට්ටාසයක් සෝමදන්තනන් රජුරවන්ට දාව කුසෙන් උපැද්දවන්නා වූ ලස්සන කුමාරයා තමයි දන්ත කුමාරයා. එදා දීපදුනාට පස්සේ 101 දතක් මේ දන්ත කුමාරයාගේ එළියට එනවා. ඔන්නාතයි දන්ත කුමාරයා නමින් නමක් පටවදිනවා. ඉතින් මේ දන්ත කුමාරයාගේ හඳහන බැලුවා නොහොත් වේලපත් කඩේ. බැලුවාම ඒ දන්ත කුමාරයාට කියනවා මේ බ්‍රහ්මණින් විසින් කියනවා කවදා හරි සරණ පාවා ගන්නේ තමන්ගේ එක්කුසේ උපන් නැගණියගේ කියලා. ඔන්නාතාවේදී මේ චන්ද්‍රවතී දේවියට තවත් දරුවෙක් උපාද වෙනවා. අන්නේ දරුවා උපාද වුණාට පස්සේ මෙන්න මේ දාලා කුමාරයාට නොකිය ඊළඟනම් වැඩි රජුරවන්ට දෙනවා මේ නැගණිය හදා වඩා ගන්න. ඉතින් හදාන්නේ මෙහෙම කියපු හින්දා. ඒ ගුරුනාථේ අද කාලේ වගේ නෙමේ දත් හඳහන් ගල්ලා තියෙනවා. නේද? අන්න හරි. හිතුවත් බෝසතාණන් වහන්සේ බුදු වෙනවයි කිව්වේ. මහාග්මණේව හඳහන බලලා. අන්න හරි. ඒ ගුරුනාථේ දැන් නම් මගේ ඊයේ පෙරේද හඳහන බැලුවා. මොකද අත්තේ? මංගල යෝගයන් නම් දැන් තියෙනවා ඒක ඉස්සරහට.
ඇයි ඒ? ඇයි කොයියෝ? ගුණානේ ඉරිසියාට නෙමෙයි ඇත්තට කියන්නේ. ඉතියාවට නෙමෙයි ඇත්තට. ඔව්. මංගලයකට මොකෝ කිව්වේ? අනේ ඔව් තාම මාස 3ක් යන්න කලින් කෙල්ලෙක් ගෙට ගන්නවයි කිව්වා. කෙල්ලෙක් ගෙට ගන්නවා. ඔව්. ගෙට වෙන්න තර ලෝකෙ කෙනෙක් නෑනේ බා. ඇයි සැකද? නෑ මට හැකන්නේ. ඒ අපේ බෝඩින් කාමර ටික දීලා තියෙනවා. මට ආරදී තව දුර තට්ටුව හදන්න කියලා. අනේ ඔව් ඔව්. ඔක්කොම NSBM ළමයි ඉන්නේ. මේක තමයි තව කෙනෙක් ගත්ත හැකියි. ඔව් ඈ ගුණාන්සේ. මාසෙ 20ක් ගත්ත හැකියි. වැඩක් නෑ කතා කරලා. ඉතින් ගුණාන්සේ. මොකද? ඉතින් ඔබතුමාලා දෙපළත් එහෙම තමයි. කතා කරනවා. හොඳට සල්ලි තියෙන හොඳ ව්‍යාපාරික ඔහොම හිටියට. මන් නැතුවට. ඔව්. ඉතින් ගුණාන්සේ. අපි ව්‍යාපාරිකව බිස්නස් කරනවා. අනේ ඔව්. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයි යන්නේ. ඉතින් ඔන්න ආසාවේදී දන්ත කුමාරයාගේ හඳහනේ කිව්වහම මේ නැගණී ඊළඟ නම් වැඩි රජුන්ට හදා වඩා ගන්න දෙනවා. වෙනක සංගවල හදා වඩා අන්න හරි. මෙතන මේ නැගණියගේ නිසි කල වයස එනකොට ඔව්. ඒ නැගණිය පලා නිලමින් ඉන්නවා වනේ. ආන්හිනම්. ඔන්න ආතාදී ලස්සන සින්දුවක් කියා එහෙනම්. දැන් මල් කඩන්න වගේ තමයි ඒ කාලේ. එහෙම තමයි. ඔව් දැන් මල් කඩන්නේ ෆෝන් එකෙන් දැන් ඒ කාලේ නම් කවියක් සින්දුවක් කියාගෙන ඉන්නේ. නෙල නෙල ඉන්නේ. ඒක තමයි. පල නෙලන්න ගියේ නැද්ද? නෑ ලෙලන්නට ගොසින් පළවෙලලා තියෙන්නේ. අනේ ඔව්. ඒක තමයි. පල නෙලුවට කොච්චර වැඩක් නැහැයි. දැන් පළක් නෑ මම. පලක් නැහැ. අපි මේක ඕ ලැබෙන තරම තමයි ඉපදුනාට පස්සේ ලැබෙන්නේ. කතා කරනවා. ඔව්. ඒක තමයි. ගුණාහේ පල නෙලුවට පලක් නැහැ කියලා වටපිට බලන්න එපා. නෑ නෑ අත පිට ඔව්. බලන්නේ. දෙදරුපියෙක් මෙහෙම හිටියට. ඔයා. ඔව්. ඒක හැබැයි. ඒක තමයි. ඉතින් ගුණාහේ ඉතින් ඔන්න ආතායි නැගණිය පළවැල නෙලා ඉන්නකොට මේ දන්ත කුමාරයා දඩේ මේ යනවා. ආන්හිනම්. ඔන්න ආතායිදී මේ නැගණිය ලස්සන රූපයක් හිමි. ඔව්. ඒ දාදී ගිරිදේවි නමින් තමයි හඳුන්වන්නේ. ඉරිලේ සංගවල හදපු නිසා. අන්න හරි. එහෙනම්. ඉතින් ඒ ගිරිදේවිය දකින්නවා. ඔව්. දැක්කහම Taman දන්නේ නැහැ Tamanගේ නැගණිය බව. ආන්හිනම්. ඔන්න ආතාවේදී ඔව්. ආලවන්තකමක් ඇති වෙලා ඉතිලා. දෙන්නත් එක්ක එහෙනම්. සරණ පාවා ගන්නවයි කියන. ඕම හරි. ඔන්න ආතාවේදී සරණ පාවාගෙන කලක් යනකොට මෙන්න මේ නැගණිය දන්නවා මේ මගේ කුස උපන් අයියන්ඩිය මේ කසාද බැඳලා. පසුව දැනගන්නවා. පසුව දැනගන්නවා. ආන්හිනම්. ඉතින් ගුණාහේ පසුව දැනගත්තට වැඩක් නැහැ. ඒක නේන. ඔව් බැඳලා ඉවරයි. ඒක නේන. ඔව් බැඳලා පස්සේ කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. වැඩක් නෑ. ඉතින් ගුණාහේ ඔන්න ආතාවේදී එහෙනම්. ඒ නැගණියගේ දුක දරා ගන්න බැරුව ඔටුවේ කලවලාගෙන. එදාදී ගහක එල්ලෙනවයි කියලා තමයි පතපොතේ සඳහන් වෙන්නේ. අනේ න්‍යාය සාහිත්‍ය සමග. ඔව් අද කඹ දාලා එල්ලෙන්නේ ඒක තමයි. ආන්හිනම්. ඉතින් ගුණාහේ අද ඊයාපුවා නෙමෙයි එල්ලෙන්නේ ඒවා. නෑ නෑ රජකාලිකන් තියෙන්නේ. අද කාලේ ඉඳන් තියෙනවා. ඔන්න ශෝකේ දරා ගන්න බැරුව ඔව්. මේ දන්ත කුමාරයාට කීල මූණක් මේ මැවෙනවා. ආන්හිනම්. ඔන්න ආතයි නොයෙකුම් මිනිස්සෙන් දමනවා. සතුන් සර්පයා කා දමනවා. ආන් හරි. අහුවෙන සියලු දෙනා කා දමනවා. විනාශමුකයටපත් කරනවා. ඔන්න ආතාවේදී ඔව්. එදාදී පත්තිනි දෙවියෝ එහෙනම්. ඒ දඹගහේ මේ කීලකරා දේවතාවුන් වහන්සේ බඳිනවයි කියලා තමයි සඳහන් වෙන්නේ. සඳහන් වෙන්නේ. ඉතින් ඔව්. ඔන්න ආතාවේදී ආන් එහෙනම්. ඒ පත්තිනි දෙවියන්ට ඔව්. ඒ කතරගම දිව්‍ය රාජෝත්මයන් වහන්සේගේ සරණ මංගල්‍යයට ආරාධනා කරනවා. ආන් එහෙනම්. ඒ වල්ලි මාතාවගේ වැඩිපුරේ සල්ලසා තියෙන උඩුයන් වලට හං ඇදලා එහෙනම්. පාවාඩ වලට හං ඇදලා ඇට වලින් දොරම් බැඳලා. ලේරීරෝරු පිටින් සරසලා වල්ලි මාතාවගේ මංගල්‍යය තියෙනවා. වැඩිපුරේ සරසනවා. ඔන්න ආතාවේදී පත්තිනි දෙවියෝ. ඒ පස්සේ බලනවා. අන්න හරි එහෙනම්. මට යන්න සුදුසු ස්ථානයක් මේ සරණ මංගල්‍යයට කියලා. ආන් හරි. නමුත් කතරගම දෙවියන්ගේ ආරාධනා හින්දා යන්න ඕනේ කියලා. එහෙනම්. එදාදී මතක් වෙනවා මේ දඹගහේ බැඳලා ඉන්න කීලකරයාකා. ආන් හරි. ඔන්න ආතාදී ස්ථානට ගිහිල්ලා ආන් එහෙනම්. ඒ දඹගහේ වරන් කඩලා ඔව්. කියනවා අයියන්ඩිය මට යන්න සුදුසු ස්ථානයක් වැඩිපුරේ කරන්න කියලා. ඕම හරි. ඔය ආතා කීලකරයා දේවතාවුන්වහන්සේ ස්ථානට ඇවිල්ලා වැඩලා. උඩුවයන් වලට තියෙන හං පාවාඩ ලේ රීරියෝරු පිටින් බීලා ආන් හරි. ගෝන්නුන් කාලා මුවන් කාලා ආන් එහෙනම්. එදාදී වැවර දහසක දිය බීලා මුහුදු භාගයක දියක් බීලා. බීවයි කියලා තමයි පතපොතේ සඳහන් වෙන්නේ. ආන් එහෙනම්. ඉතින් ඒ ආසට අතනකලා මරුවරුසාවක් වස්සලා පොළොට නගලා සුදු වැලි තලාවක් මවලා. ඒ ස්ථානට පත්තින් දෙවියන්ට යන්න සුදු ස්ථානයක් කළා. අන්න එහෙනම්. පත්තිනි දෙවියෝ ගාවට ඇවිල්ලා කියනවා ඒ කොහොමද? නැගණියනි නුඹේ නොහොඹිනා මගුලකට ගිහින් මං අද තවත් බඩගින්නේ. අද තාමත් බඩගින්න කියන උත්තර කාලත්. අන්න හරි. එහෙනම්. ඔන්න ආතායි පත්තිනි දෙවියෝ වරමක් දෙනවා. ඒ කොහොමද? මාගේ ගම්මඩුවක් දෙවල් මඩුවක් ඇහැල පෙරහැර මංගල්‍යයක්. අන්න එහෙනම්. කතරොන්චිල්ලා මංගල්‍යයක්. එහෙනම් මා- අමලිය පොල් කෙලියක්. අන්න හරි. එහෙනම්. මා නමින් පුද පූජා පාත්වන්නා වූ සෑම ස්ථානයකටම දානයකදීම. නුඹට කොටහක් අයිති ඒක කියලා. තමයි තාම දෙන්නේ. අන්න හරි. එදාදී රන්දම් පටින් බැඳලා පන්දම් තුනක් දෙනවයි කියලා තමයි පතපොතේ සඳහන් ආන්න වෙන්නේ. හරි. මාගේ නමින් නරලොව අරලෝ රකින්න කියලා. අදත් මේ රකින්නේ ඒක තමයි. ආන්න එහෙනම්. ඉතින් ගුරුනාන්සේ ඔව්. මේ නව සත්ත්වයන්ට සිත සාන්තිය පිණිස එහෙනම්. කරාක් සාන්ති කර්මය ඔව්.
ඔප්පු වේවායි කියලා ප්‍රාර්ථනා කරමි. ප්‍රාර්ථනා කරගෙන මෙතන ඉස්සරහට තියෙන පෙළපාලි රාශියක්. අන්න දැන් වැඩි හොඳයි. ඔව් දැන් නම් හොඳයි. යන කාලේ 6 වෙනිදා වෙනකම් විතරයි. අනේ ඔව්. ඔව්. ඉතින් ගුරුනාන්සේ මොකද? ඔව් අද පෙළපාලි යනවා ඇති වෙන නිවාඩු හින්දා. අද පෙළපාලි බෑ අද ලෝක දිනේ. ඒක තමයි. ඔව් ඔව් ඔව්. ගුරුනාන්සේ කියන්නේ නැද්ද මලකේතර? කොහෙද? පාපවහන්සේගේ තමයි. නෑ බාම් පිටේ බාප්පද. ඒක තමයි. මට හිතුණා. විහිද ගන්න විදියට. ඒක තමයි. මට යන්නත් කිව්වා. යන්න වාහනේ පෙට්‍රල් නැහැ. පෙට්‍රල් නෑ. තාම යන්නේ. අපෝයෝ. ඒක තමයි. ඒක තමයි. ඉතින් ගුරුනාන්සේ මොකද? ඔන්න ආස්තාවේදී එහෙනම් ඔතනද හිටී කියලා මට දැන් ගන්න. පෙළපාලි දිනවා. අන්න හරි. ඔව්. දැන් කියනවා රෙන්ඩුවක් අරන් පාලි කරන්නලු. නම්බර එකයි කොයියෝ. ඇයි ඒ? අලි නැතුව මට බා රෙන්ඩු. ඔව් හිටියෙත් එකාලියයි උට යන්නේම නැති වුණා. ඒක වැඩක් කතා කරලා. අපෝ වැඩන්නේ. නෑ නෑ එහෙම රෙන්ඩු. මේ පැත්ත ගැන නම් කතා කරන්න එපා. ඔයා කොහොමද කතා කරන්නේ? අපෝයෝ. ඔව් ඒක තමයි. එහෙම ගෙන් රෙන්ඩෙවන් නෙමෙයිද? නෑ නෑ රන් කෙන්ඩි උපැත්තියක්. කවි සෑලි කියලා. ආන්න හිනා. හද කොට්ටාස ගෙන හැම දක්වලා. ඔව්. අතනකලා ආවඩලා. එහෙනම් දොද්දුරු කරන්නයි තියෙන්නේ. ආන්න නැත්තම් මෙයා තාම දුවනවා. ඔව් මං හිතුවා අල්ලයි කියලා. අල්ලයි නැත්තේ. ඔව් කොට ළඟ පිකා. හොඳ තාම පොරමයි කොණ්ඩේ ගියේ. අම්මේ යෝ. බං. ආගොයියෝ. ගුණාගේ ඒක කොණ්ඩේ තමයි. හිටා මොකද කියන්නේ මම ඉන්නේ තාම උස්තු ගන්න. වඩි වැඩද? වැටෙන මට මේකද රුංගන මුටෝ රුංගනවා වල්ලා. ගුණාගේ. ආගොයියෝ. වත්තේ නහුලන්න මම. නෑ නෑ ඇගේ වැදිරේ යන්නේ අහකට. ගුණාගේ. මොකද? කොහොමද හොඳම බඩ තියෙන බලහා මරු බඩුව ගත්ත ඔයා ඉඳලා ඉඳලා. අනේ ඔව්. ගුණාගේ මෙහා පැනලමයි ගත්තේ මේක. මන් දන්නා යා අනුව දෙනවා හෙට ඕල් කරා. නැතුව ගුණාගේ. ඈ ඔව් පොඩක් ඉන්න හති. පොඩ ඉතා හති එන අපේ හතියේ රොට්ටමයි ඉන්නේ හට්ටි කිච්චරයි. අපෝයෝ. නෑ ගොයියෝ. හති හින්ද වැඩි එළියට එන්න පොක්කා නවතිනවා. ඔව් උම්ම එකක් දෙන්නේ කොහමද බං? ඇයි ඒ? තමන්නේ දත් ටික හපලා උඹක දීලා. ඒක උනට දැනෙනවා යා. නැත්නම් ගලවලා තියලා එන්නද? අපෝ එපා. අයියේ. මා කොල්ලේ කොහොමද තියන්නේ? ඒක තමයි ස්පෝක් කොල්ලේ. බා ස්පෝක් එක වහා ගෙඩින්ම තියෙනවා. ඔව් ආච්චිට අම්මට වන්න මොන හරි කියන්නේ. කාරේ නෑ ගන්න කොල්ල හොඳයි දැන් අල්ලනවා ගමටම. අම්මේ යෝ. අනේ ඔව්. ගමතම අල්ලනවා. අපෝ එච්චරයි ඉන්නේ. අනේ ඔය ගියවුත් දාලා පෙක්කනා නෙමෙයි මෙයා. කාරේ නෑ කොහොම ගන්න වැඩේ වෙන්නයි ඕනේ. වැඩේ වෙන්නයි ඕනේ. නැතු. ඉතින් ගුණාසේ. මොකද? ඉතින් මෙතුමාට දීර්ඝ ප්‍රාර්ථනා කරනවා. හා හා. දෙක ගොපලු මත දෙතොල රත් බෑ සුදුව නලගත
වාඩි වෙන්න දෙපැත්තක ඉන්න. මොකද ළමයි ඉන්නා පාසල් එකේ වගේ. ළමයි කාලේ මේ පැත්ත දාතවල ඉතන වැඩ. ඒක තමයි. මොකද ගොයියෝ? අය මගේ පෙම්බරෝ. තාප්පෝ නොදක ඉරෙන්න බරන ඇලට බලය. යකෝ ඔබේ හොජක්කුව ඇහෙන්නේ මල හත්ලා බැටරි ගහුවත්. චේතව මෙයක ආයි ගෙන්නන්න බෑ මෙව හතරක් ඇහෙන්නේ. කෙට්ටුවන්. හොඳයි මේක ඇසිඩ් වගේ ඇති. ගොයියෝ. මොකද ගෑ ගහන්න උඩ ඉඳලා. උච්චක උච්චක ඔබේ හන බඩු ඕන්නේ කියලා වෙන වැඩ කරන්නේ. ගොයියෝ. මොනවද? දැන් හරිද? දැන් හරි ගියා නෑ. දැන්? ඔයාලට ඔක දෙන්න ඕනේ. අනේ ඕ නැත්තම් හරියන්නේ. ඔක කටේ ගහුණත් හරියන්නේ නෑ. අපෝ ගෙදර ඉන්නකොට මේ කටේ ගහගෙන. මන්නක ලොලිපොප් එක වගේ ඉන්නවා. අපෝයි හොඳයි. දැන් ඉතින් කාට හරි මොනවා හරි කියන්නේ. මන්නන ඔබ නැක්කොත් කියනව තමයි මොනවා හරි. ඕ නැග්ගොත් ඉතින් කියන්නේ. මොකද ආදායමයි. ඕක හදලා එක ගෙඩි කරලා තින්නේ. අපෝයි දැන් කියන්නේ කෙනෙක් බැලුවේ. කියන්න කට්ටිය වෙන්නේ නෑ මේ කියා කුටි ගිහින්. ඒ ගොයියෝ. මේ ළමයා කන පිඟාන ඉල්ල ගනින්. එයා ගන්නේ මැඩිකෝට් පෙන්නු. ඩිමෝ ගට්ටිය කිව්වා. රෝඩකින් පිට රෝඩ හතර විතරයි නැත්තේ. අපෝයි රෝඩකින් පිට වෙන්න බෑ. ඔබට මොකෝ අනුන්ගේ විට්ටියක්. ඒක තමයි තමන්ගේ විත්‍යා කතා කරනවා. ඔය කාටද කියන්නේ කියලා බැලුවා. කියා හොරල කුටි ගන්න පුළුවන් එක බලන්න. අපෝයි ඔන්න එහෙනම් කියනවා. මං ආරයි යගේ කුටි කනවා බලන්න. ඒක තමයි. යකාට ගහන්න ඕනේ බැට් එක. යකාට ගහන්න බැට් එකේ බෝලේ. ඒක තමයි. බැට් එකේ තල්ලු කරාම බෝල් දාලා. ඔය පිටණියට. නෑ කොහිල කැලේ. ඒක. ඔන්න එහෙනම් කියනවා. මොකද? ඒ වමේ ඉඳලා කියන්නේ. වනේ වමේ ඉඳලා. වමේ ඉඳලා. වමේ ඉඳලා දකුණට හුරුටෙන්ට එන්න කොයාගේ. ඔව් එහෙනම් මේ නංගිට කියන්නේ නිල්පාට හේට් එක දැන්. කුටි වබීට කියන්න බෑ. ආදර ගුණ වඩන සුදු ඔබ දකින්න කොට. අහුවෙන්න බාගෙල්ලේ ඕවට. नेताගෙන් වැටෙනවා මගේ දැන් කඳුළු කැට. බලන්න කට වේලිලා ආවුවට. ඔය තනි ඇහැට ඇඬෙනවා. අනිත් ඇහැ කෙවෙයි. වදනා කියන්නේ ඔබ සතුටින් අහගන්න. ඔබ කැමති නම් මා කරපිනා වන්න. අනේ ආරු ගඩුව කරපිනව ගන්න. අය නරක කියලා. ඊටදී හොදේ කරකෝපියක් ඉලක්කයක් ගන්නවා. ඇයි ඒතර වාසනාවන්ත කාලා ගන්න. අනේ නිකන්. අනේ පො හතරට බැලියා. ඔය තව එකක් කියන්නේ. කීන්න. ඔන්න තැන කියන්නේ. ඔතනටයි. ඔය ඇන්ටික පිටිපස්සේ. ඇන්ටි කිව්වා දෙන්න මල. දොර කොට ගහේ එන දෙන්න අඹ ගල්ලා. මට හිතුණා රතු පාට බේරුවට දල්ලගෙන ගියයි කියලා. මතකයි සුදු මත කහි උගේ පෙම් රැල්ලේ. මේ රැල්ල තිබ්බ වන්දක දලිසු දිහාට. බරපොල උඩහට. ඒක දැන් වෙලින් වෙලා තියෙනවා. මට ලැබුණා තුගේ තුරුලේ හේට චිතේ. තියනවා සත්‍ය කහි දුම්රිය කට දෙන්න. දුම්රිය දිහා නිවාඩු දවසකට. අපෝ හොන්නයි වැඩි. ඔන්න ගෙල්ලිම යකෙක් අමාරු දාන්න හදන්නේ. වැඩක් නෑ කතා කරන්නේ. ඒක තමයි. ඈ බං. ඈ දැන් වමෙන් දකුණට පැත්තට ඇදීගෙන යනවා. ඈ බං. දැන් කාටද යදන්න හදන්නේ? දැන් කියන්නේ කන්නාඩි දෙක ඔළුව උඩ දාමින්. ඒක හොඳයි බං ඇසල්ෙන් බලනවනේ. ඔව් ඒක තමයි. හත්ලා ඔබ දාන්න ගන්නවනේ ඔළුවේ. ඔව් ඒක තමයි. ඇද්දක එච්චර ඇද්දකක් තියෙන්නේ. මහපොයෝ ඇද්දක හොඳයි පිඟන් දෙකක් ඉන්නේ. පේනවා මම බොරු කරන්නේ. මොන බොරු හැමෝට ආවම කොල්ලන්ට වෙන්නු දාන්න. අපෝ ඒක තමයි. ඈ ඔන්න එහෙනම් ඇද්දක කියනවා. අනේ කන්න කොල්ල. කාලා මදිනු බදලා කතා කියන්නේ යාට. ඈ ඔන්න එහෙනම් කියනවා. නාම ලෝනේ නාගහ යටට හොරේ. අපමන් ලෝනේ නම් කපුගහ යටට හොරේ. වරෙන් අදමන් ලෝනේ නම් වසගහ යටට හොරේ. තාව මගේ නම ඕන නම් පච්චේ රියට. මේ මරු මරුගේ නම කියන්නේ. අයියේ. ඔන්න නම ගන්න ඉතරහ උළුවස්සේ. ඒක මොකද? ඒක යක්ෂරෝ දෙන්නේ. ඒක තමයි. දැන් තව දකුණට කරගෙන. දකුණට කැරකියන් හුක්කානවා වගේ. ඔව් දැන් කාටද කියන්නේ? මට මොකෝ ඕනෙක් කෙනෙක් ගියාම මට හෙදලා හයි බලන්න. ඒ අත් දෙක මැදගෙන ඉන්න කෙනාට කියන්නේ. කියන්නේ චූටි බබාට. ඔව් මේ වෙච්ච වෙලාව හිත එකක් කියන්න බලන්න. මම දැනගත්ත මූණුරු කරන් ඉන්නකොට ඔයා කියන්නේ නැති කොට. අපෝ යන්න එහෙනම් කියනවා. කියන්නේ. එයා අහක බලනවානේ බා. බලන්න නැතිව ඔබ කියන්නේ මොනවා කියන්නේ කොහොමද? ඔය ගහක මේක එයාට කියන්නේ. ඒක ඔයාටලු කියන්නේ. කාරණා කවන්නේ. ඒ චූර්ණ එකක් දිහා මේක. අට්ටුවටම. රංගන්දක් වගේ මේකේ මොන රත්තරන් දෙනට කන්නගේ හරියට මක්කද වගේ. ඔල්ලලා ගමනකට තන්දලේ තන වෙකට. තන්දලෙන් කියන්නේ ගායකෝ. ඔයාලට හම්බෙන්නේ ටොප් බඩු තමයි. අපෝ ගාය වෙන්නේ
පොල්ලෙන් ගත්තොත් පොල්ලක් ගත්තොත් ඔබට ගහන්නේ. ඒක තමයි. ගායේ නැතුව දීන්නද? වැඩන්නේ කතා කරන්නේ. ඔන්න එහෙනම් තමයි එකක් කියන්නේ. කාටද කියන්නේ? අනේ දැන් කිව්වා මදෑ ඔය. ඔව්. ඈ ඒක කියන සෙන්ඩර් කියන්නේ. ගන්න පුතේ කියනවනම් බඩුම තමයි. ඈ ගන්නොත් කියනවනේ ඇලට දාලා. ඔව් ඒක තමයි. අය මම. ඈ එයාටත් ඒක කියන්න. අනේ කියන්නේ ආයි නාවක් කවන්නේ ගියා පුතේ. ඔව් එක මොකද්ද කියන්නේ කියන්නේ. ඔය හොඳ එකක් බලලා කියන්න ඕනේ. මේ අහසෙන් පොළවට නැගී. අද මේ සෙන්ඩර් දාලා පුතිකක් නැතුව ඉන්නේ. මොඩේ කියනවා. අපිට හැමෙන්නේ විදියට ඕනේ නේ කරන්න. නෑ නෑ මොල්ලා බූම් එකේ. අපෝ මේක කියන්නේ. කියන්නේ. මේක කියන්නේ මෙතෙන්ද. එතෙන්. සඳයා මේ හිරු වැස යන වෙලාවට නිකටේ අතදී හම්බර කල්පනාවක ඒක නම් තාම කෝල් එක නැතුවට. ඉන්නා විටදී තනියම හුදේ කලාවක අම්මා එන්නද ගෙදර කවුරුන් නැති වෙලාවට හොඳයි වැඩි වරු බඩුව ධනි රකින්න එකයි යන්නේ. අයියේ හොඳට තියෙයි හැබැයි. නම කරලා තියෙන්නේ. ධනි නැති වෙයි. ඔව් ගියා ඉතින් හරි වැඩක් වුණේ. ඒ මොකද? කන්නට ගියා බන වට්ටික ගිනි ගියා. බොන්නට ගියා බොන දිය ටික ගිනි ගියා. හොඳයි. නින්දට ගියා ඉලි වෙනතුරු නින්ද ගියා. ආව මාසී වෙන විටදී ඇහැට හොමනේ ගියා. පාචේ එන හොඳට හැබැයි වැඩි වෙලා තියෙනවා. අපෝ ධනිකම නැතුව යන්නේ. ඒක තමයි. මේ කොහොම මේ ඉඳගෙන හිටගෙන ඉඳලා ගාපෝ ගහලා හරියන්නේ නැහැ කොයියෝ. දැන් ඔයා වාඩි වෙන්න ඕනටනේ. ආපෙලාට වාඩි වෙනවා. ඒක ඔබ දහන් මන් දැන් මහලේක මාරේ නෝඩියෝ. එහෙම නැතුව ඒක මන්ද දාන. නැතුව ඉන්නේ. ඔන්න දාන. දාන්න. ඕන් දැන්. හොඳයි වැඩේ දැන් දෙක දෙපැත්තේ. ඒ උපන්දා ඉඳලා එහෙම. අම්මපා කකුල් එක වමේ දකුණේ තියෙන්නේ. ඔව්. හරි මේ වැඩේ හරියන්නේ නැහැ ඔහොම නම් කරලා. අයියේ. ධනිත් එක නවලා. නවනවා. තුන්ඩිය පස්ස දාන්න. පාත්‍ර වාඩි වෙන්න. මේ උඹලා දෙන්න තරේ. අකොරන්නේ අපි දෙන්න. අය මම දනිත් දෙකෙන් නවනවා. ඔබ තුනටිය පස්සට දාන්න. අරකට පාත් වෙන්න ගියහම සැන්ඩට ගියහම ඉඳගන්න. රොටිය වගේ වෙලා වාස්ලකින් ඉඳලා. අපෝ යකඩ. අපි තුන් හතරකට එක කරන්නේ මේ ඕනේ ඔයා ඕනේ ඔක කරන්නේ. එහෙම. අව් අව්. මම මොකද කරන්නේ? ඉස්සරහ දනිත් දෙක නවන්නේ. නවන්න. ඔන්න නෑ. නවන්නේ. මොකද බං දෙක වැනෙන්නේ? එහෙම තමයි. ඇයි? නිර්භීත කමට අප්පච්චි මං උදේ කන්නේ බාර වැඩි කමට ගියා. දැන් නැද්ද? දැන් හොඳයි දැන් තුන්ඩිය පස්ස දානවා. ඒක දාන්න. ඔන්න දැන්. හොඳයි වැඩි දානවා පොකට කපුර කොට වැලගෙඩියක් කියලා. ඔන්න ගමේ කවුද? ගමේ කපුර කවන්නේ ගෙඩුවොත්. දැන් පල්ලෙහාට පාත් වෙනවා. ආයි. දැන් ආව. දැන් ආව. අනේ බුදු අම්මේ බෑ. ඇයි? ඒ රීලෝඩ් එකක් එනවා. යකෝ රීලෝඩ් කරලා කොහෙ යන්නේ? කොහොමද කියනවා? වංගේ වංගුටික. ආය මට නම් මෙයාට කරන්න බෑ කොයියෝ. ඇයි ඒ? මට බෑ ඔයාලට හුරු විදියක් නැද්ද? වලින් කියන්නේ බෑ. යකෝ දන්නේ නැහැ කිව්වේ දෙඩෙව්වේ. ඉතින් ඔයා හුරු විදියට වාඩි වෙන්න කිව්වේ නෑනේ. එහෙනම් ඔයාලට හුරු විදියට වාඩි වෙන්න. ඒ මේක ගන්නකො මල්ලි. අනේ ගනි පුතේ. නෑ මගේ මල්ලිට දෙන්න. යාට දෙන්න හපාගායි. කොහොමද? හවද ටොමේටෝ. ඒ හොන්නේ. නායවති. මට මොක බොට හෙන ගෙව්වා. හුක්කමට දෙකන මැද ඉරෙයියා කොහොමද යන්නවත් එහෙම? ඇයි? මොණි දිකට කරනවා. කොහොනි දිකට කරා මහන්නන කකුලට ලං කරලා. දැන් හොඳ හැබැයි. දැන් දෙක දෙපැත්ත. වැඩි වලන්න බං දෙක වැටේ බිමට දා ජුට්ටයි තියෙන්නේ. යකෝ හොල්ලන්න එපා ගන්න දෙක වැටේ. ඒ දැන් ළඟයි. මාව බය වුණා. ඒ මාම දෙක ඇල්ලුවා. නෑ මාව බය වුණා වැටේ කියලා. ලස්සන ලයිට් දමා බස් එක ආවා. සෝමේ නදේ පුරා කස්තුරි මාමා. මලා. යම් අපි පාන්දරි අපි යම් පාන්දරි. දරපා කාපා. අයියේ කොයිද? වැඩි අතුල්ලන්න බෑ. මේ ඔන්නෝන්ට දානි ටික දීලා පිටක් කරහම ආනේ ඉන්නා තේමද අක්කාගේ ඔය ආපැත්තේ කකුල මේ පැත්තට දාගන්න. එහා පැත්තේ මේ පැත්තේ මේ පැත්තට දාගන්න. එකවරේ කියන්නේ නැහැ. කියන්න කොහෙද දෙකට බලා ගන්නක දැන් කොහෙද දෙපැත්තට. ඔව් දැන් තමයි අපේ ගෙදර එක්කෙනත් ආවා. ආනේ යෝධි ආවයි. ආනේ වැලදිගේ එන්නට දෙතුලා බරක් මේකයි. අලදිගේ ගෝට්ටු යා. ගෝට්ටු අරන් ඇවිල්ලා තියෙන්නේ. ආත් පිරවුවයි. ඇයි
මලහතර තාම ඒ විදිහට බා දෙපැත්ත මාරුනාට. අය ඔයා කිව්වේ මේ පැත්තට මේ පැත්තට දාන්න. ඒ පැත්තට දැම්ම මේ පැත්තට. මේ පැත්තකෝ. මේ පැත්තක ඔක්කොම යනවා. මලහතර අපිට ලෙඩක් එහෙනම්. අයියේ. යකෝ ඔක හරියනවද නෙමෙයි ඔහොම විතර නං. එහෙනම් ඔය මේ පැත්තක අකල ඔහොම දීවෙද්දී එහා පැත්තක මෙහෙම දාන්න. කරේ කියහම. කියන්නේ කොහොම හකබවරේ වගේ. ඔන්න එහෙනම් ආම්ගේ නුනේ අරන ලොරිය බෑවගේ. ඒ බට්ට බට්ට ඇනේ දුන්නට මුට්ටු වෙනේ උඩට බලයක්. ඒ බලලා හොයන්නේ. අලෝ ආවියකෝ. යන්න. ඔහොම හිටියොත් එහෙම හොල්ල හොල්ල. මේ මෙතන උඩින් යන්නේ. දැන් එහෙම තමයි යපාර හනිපෙට. දැන් හීතරේ පාත් වෙන්න. හරි බඩු එන්නේ. ඒවා හිතන්නේ බා ගෙදර බැද වේක නාගේවා. ඔව්. හොඳයි වැඩි. අයියේ. ඔබලට ලේසන්නේ ඔබ. ඊයේ තමයි සයිස් කරලා පොකට වෙන්නේ. ආපන් එහෙම අපිට මේ දාන්නේ මලකට කාලා තියෙන්නේ. උඩට එනවා. දැන් කාඩික හාරේ ගියා. ලන්තන් ඇති. නොදකින් විතරක්. අනේ නයි බොයියෝ. උනාරේ කතා කරන්නේ ඇන්ටි කොට අහුනහරේ. අන්න ඇන්ටිට දෙයලා රොක්කේ මාරිනවා. අනේ හොඳයි. බොයියෝ හරි ගියා. දැන් මොකද කියන්නේ? නැගිට වාගෙන අපද නගන කවුද මේ ස්ථානෙට ඇවිල්ලා මේ අන්දවන්ද කරන්න කියලා. එහෙමද? මට නම් නන්නම් ගොඩක් තියෙනවා. නන්නම් ගොඩ? ගෙදරට එකක් කියනවා පිට ගියහම තව එකක් කියනවා. බුදුහාමේ බං නම් ගොඩයි නේද කොට? ඔව්. ගෙදරට මොකද කියන්නේ? අරුන්දට ඉරි කරනවා. මුන්දට ඔරවන. අකරපණ. මංචාදී. ඔව්. ඇඟිලි කුඩුවේ. මරේණි. සීරත. චූනෝදේ සීයාට? ඉරියාට නොදකි කාලා ගන්න හිරියාව. බලහම ආයි තියෙන හිරියාව බඩු කෑලි ඔක්කොම ඇහ කරා. ආපාජේ ඇහ ගහගෙන ඉන්නකො මුදලගෙන යන්නේ. අරලා හොදලා ගන්න. ඒ හොදලා ගන්න බූම් තෙල් ගේන්නේ නෑ. ආපෝ මුදල ඕන නෑ බඩු දිනවා මෙහෙ හොදලා ගන්න. එහෙමද? දැන් මොකද කියන්නේ? දැන් ඒක හරියෙත් නෑ කොයියෝ. ඒ ගෙදරට කියන එක. පිට ගියාම හින්දි නමක් තියෙනවා. හින්දි? ඒ මොකක්ද? අසුචාරත්තිකේ මුත්‍රාංජලි. මුත්‍රාංජලි? ආයිබඩ සුගද? ඕ නෑ සීනි. සීනි. ඒක හොඳයි. මේ එහෙම හරියන්නේ නැහැ අක්ෂරවාසි කියන නම දැනගන්න ඕනේ. ඒ සෝමදන්තනා රුසියාට ජාත. හරි. චන්ද්‍රවතී දේවියගේ කුසේ මුකද්දවන්න. සුපන්නාව. එරන්දඹුරුකේට ආදානය කරන්නාව. සිද්ධ කිලවරා දේවතානාහි චාරුකේ සහතියේ. ඔව්. මෙල අක්ෂර දුරේ කියනවා. හරි. එන්නලා තුමා තුන් කොයක් වෙනවා. බැලුවේ නැද්ද කවුරුවක්වත්? මේ බලන කට්ටිය මත. එහෙම නෙමෙයි ඔයගේ අක්ෂරවාසි කෙනෙක් ආවහම ඔව්. අපි ගාව තියනවා චාරිත්‍රයක්. ඔව්. පිරිසුදු කරගන්න ඕනේ. ඒවා බඩුල ඇස්ති කරලා තියනවා. දෙන්න බලන්න. අයියේ අර වත්තිය. මෙයා මොකද කියන්නේ? ඔන්නෝක අරගන්නවා. ඔය අලුත් පහක් අතලා. දෙන්න. දිනුට උසලා දෙනවා. මම මේ වෙලාව බලන්න. පොට්ට හිටන්. තාම කටු ටික එනවා ඔගේ. ඒක තමයි. මෙයාට මොකද කියන්නේ? ඔය තමයි මොන බලන් දුන්නා කන්නාඩි හැවක් කඩපත කියන්නේ. ගහපිය කන පැරෙන්න අන්න කොරා. නොදකින් විතරව දැන් හොඳ ගැඩවිල්ලෙක් වගේ. අයියෝ මක්කලාද? අපි පොඩි කාලේ වාසින් නායක හිටියා නැට්ටෙන් ඇල්ලුවහන්න ඕන. අම්මා බෑ. තාම ඉන්නව නෑ අපි නැට්ටෙන් ඇල්ලුවම ඔය ගහන්න වෙන උඩ. අදල්ලා. ඒ සැකන පෙන්නන්න එපා. මේක අලෝගත්ත. මොකද්ද? පුතේ සුපර් ගෝ ටිකක් දී. පල්තිය මුංගාලිය සුපර් රේවන. ඒ සුපර් එක ගන්න කාසලකට යන්න වෙනවා. එහෙමද? මෙහෙ නෑ බඩු. දෙන්න එහෙනම් මේ තව තියෙනවනේ. එහෙනම් මෙයා හා බඩු සාප්පුවක්. මේක ගහන්න. ගහන කන පැරෙන්න. ඕක දුන්නේ ඉස්සරහට මූණ බලා ගන්න. මූණ බලන්න. මූණ බලන්න. ඉපදුනාට පස්සේ තමයි මූණ දැක්කේ. බලහන්. ඔන්න වැළුවා. අම්මා බරෝ රෙද්දාසි මූණ පොඩ්ඩ. හොඳයි. මූණ එක කුරුලාවක් නැහැ. ඒ මොකෝ? අයි කියුනේ හන්සි මාලිගේ ක්‍රීම් එක ගාව. ක්‍රීම් එක ආනේ එන හොඳයි. මූණ කුරුලා නැති හොඳයි. පැරිලා මූණ දෙකට මැද්දේ. ඒ වෝටර් බෝඩ් එකෙන් කැපුවේ. වෝටර් බෝඩ් එකේ? වතුර දෙන්නද? වතුර දෙන්න විතර ටැප් එකක්. එපා ටැප් එක ඕනේ අපේ නහය කරකවා මඩු වෙන ඩොග් බෝඩ් ගා. ඒක තමයි. ඇයි හොඳ නැද්ද? ඔයාට වැරදුනා. කොහෙද වැළුවේ? ඉස්සරහ. කො? පාස? ඔය තියෙන මාර පැත්තේ බම්බ කතා කරන්නේ. උඩ වේදී නොදකින් විතර. බීම? මු ඔළුවේ හිටගෙන ඉන්නේ. 6 4 කීයද ගියා? 211යි. කොහෙද යකෝ වෙතර ගාලා ඉගෙන ගත්තේ? බලකව යනවා. ගාගෙන අපි කන ගල් බෝර එකක් වගේ තියෙන්නේ. අයියේ. නෑ. මම ඕන එකක් දන්නවා එහෙම කිය ඉංග්‍රීසි උපාධියකුත් තියෙනවා. අම්මා ගියා. 10ට 10 කියලා වෙලාගෙන පුළුවන් නම්. 10ට 10 කියන්නේ 10ට 10යි. තුඹේ 10ට 10යි. 11ට 11යි. 11ට 11යි කියන්නේ ලෙවට ලෙවයි. ලෙව ආපිය ලෙවට ලෙවයි. අයියේ. පෝල් කීතර මොකද්ද කියන්නේ? පෝල් කීතර කියන්නේ කොකනට් කිචි කිචි. කොකනට් කිචි කවාවි. අයියේ. ඊවරියට කියන වෝටර් වරි. යකෝ මොකක් අහුවක් කියනවනේ. නැන්දම්මට කියන්නේ ඇන්ටි මාද. ඇන්ටි මාද නැන්ද මාද පාණි.
Nakaya po kayo na di ba? Jako! Jantan ngeti. Tantang ini kamu ni yang lamber ni. Tapos puking ngeti. Ada itu puking ana hele lagi. Buat di silabakan lagi. Kami amat sayang. Usuwe amare kuke masuwe. Kami ale orowe bonfa. Ohotu baage kodiye bominga. Kami agade sakne sakna. Saksi akere bominga. Kami abane alle alla. Atini deviyo beke gosinga. Tadi kulasina. යකෝ යකා ඇම්බුලන්ස් එකක්ද කිල්ලේ? කළු බෝවිට යනක මූ කිල්ලලා තියෙන්නේ. අම්මා පිටද කියන්නේ පොළොවේ කටුද? යකෝ අම්මා කොහෙද පිටද කියන්නේ? කොල්ල පරක්කු හින්දා හොයන්න එනවා. නැහැ බං ඇම්ම ඇවිලිල්ල එනවා. හොඳයි අවුරුද්දට ග්‍රවුන්ඩ් ටිකක් පුච්ච ගත්ත හැකි. නැහැ බං බෙල්ල පිටි කරට එනවා. එන වටේට කොට්ට ටිකක් තියහන්. යකෝ කෙල්ලෝ පෙරලෙනවා. නැහැ කෙන්ද පෙරලෙනවා. ඔයාට හිර වෙන්න දෙයක් නැහැ ගොයියෝ. නැහැ කියනවා. මේ ස්ථානයේ වැඩ කටයුතු කරන අවස්ථාවේදී ආන්න එහෙනම් මෙතුමාලාට අද කරනවා දෝ. ඔව් 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 ඔය කාතාන වෙන ආහාර පාන අනුභවය කරනවා. ආන්න එහෙනම් බොත්තේ මේවා බලන්න ආන්න හරි මාතකව මාතාදීන පිළිකාව කුරියාදී. එහෙනම් අජීවන පරිවන්නා රෝහණ කාර්යය කරනවා. උදවට්ටිය කැටුව අතනංගල ආවඩලා දොතුරු කරන්නයි තියෙන්නේ. ආන්න හරි මොකද දැන් ගාබ්‍රියෙන් දැන් නාය කරවත් දෙන්නේ නැහැ. දැන් ඔයා මොකද කරන්නේ හදන්නේ මා කියන්නේ කියලා යකෝ මාර බඩුවන්නේ මම මේක කෑව බිව්ව බඩු මාරු ඔව්.